ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ගොඩක් වෙලාවට අපි මේ ගන්න ආහාර පාන. ආහාර පාන සහ මේ බටහිර එන්නත් කරණයත් එක්ක තමයි මේ හෘදයාබාධ කියන එක ගොඩක් වෙලාවට ඇති වෙලා තියෙන්නේ. ඉතින් විවිධ විදිහට මේ පාරම්පරික වෙන හෘද රෝගයක් තියෙනවා. හෘදයේ මේ තියෙන මේ ධමනි මේ වැල් වල තියෙන બ્લોක් එක නිසා තමයි ගොඩක් වෙලාවට මේ අවහිර වීම නිසා තමයි ඒ තියෙන මේ කොලෙස්ටරෝල් බැඳීම මේ කැල්සියම් මේ බැඳීම නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ මේ හෘද රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඇඟට දාඩිය වගේ දාන ගතිය තියෙන්න පුළුවන්. නිින්ද ගියාට පස්සේ ගොරවන ගතිය වගේ තියෙන්න පුළුවන්. කකුල් වල අප්‍රාණික ගතිය තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ද ආශ්‍රිතව සහ මේ බෙල්ල ආශ්‍රිතව තියෙන වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ලිංගික අප්‍රාණිකත්වය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ හෘදය නිසා. වරින් වර නිින්දෙදී ඇහැරෙන ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණات එක්ක ගොඩක් වෙලාවට අපිට අඳුර ගන්න පුළුවන් අපිට යම්කිසි විදියකින් හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන් කියලා. මේ ඉන්න රෝගීන් ගොඩක් වෙලාවට යොමු වෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට. මේ බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වුණාට පසුව විවිධ විදිහට පරීක්ෂණ සිදු කරනවා. ඒ ඉන්න වෛද්‍යවරු කියනවා මේකට බයිපාස් කරන්න ඕන, මැෂින් එකක් දාන්න ඕන, මේකේ හાર્ට් එකේ ෆන්ක්ෂන් එක අඩු වෙලා තියෙන්නේ. මේ ආටරි එකේ මේ වැල් එකේ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා විවිධ විදිහට වෛද්‍යවරු විවිධ මත ඉදිරිපත් කරනවා. හැබැයි අපේ මේ තියෙන පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී 20%ක් 25ක් වුණත් මේ හાર્ට් එකේ තියෙන ක්‍රියාකාරීත්වය මේ ෆන්ක්ෂන් එක අඩු වුණත් ඒක අඩුම කාලයක් මාසයක් එකහමාරක් ඇතුළත නැවතත් තිබුණ තත්වයට පත් කර ගැනීමේ හැකියාව අපේ මේ තියෙන බෙහෙත් ඖෂධ වලින් තියෙනවා.